Aduh, aduh. Sial. Nice. Tapi spray කරන්න බැරිද මූණට? මේකේ මූණට ස්ප්‍රේ කරන්න බැරිද? බැරිද? බැරිද බං? ඉතින් අදත් අපි අරන් ආවා ඔයාලට ස්කූල් වෙරන්න මේ ස්ටෙල්ත් ගේම් එකයි. ඉතින් enjoys for the video. හරි මචං. පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අපිට පොතක් තියෙනවා. ඒ පොතේ තියෙනවා මචං මගේ ඔළුව විකාර වෙන ගණන් ටිකක් මොනවද මන්ද මන් දන්නේ. හරි. මොන්නේ මේ වැඩි කරගන්න. අපි ඉස්සෙල්ලම යමු තාත්තේ කාමරේට යමු. ඉතින් මම අද අරන් ආවේ මේ ඊයේ අරන් ආපු part 1 එකේ part 2 play එක. ඉතින් මේකත් එයාගේ පිස්සුවක් වේවි බලන්න. පිස්සුවක් නම් නැහැ. ඊගමනේ කිව්වේ. මේකේ කොහොමවත් මොකුත් නෑ මම මේක ඇරලා වැඩක් නෑ. ඒ හින්දා අපි මෙන්න මේ ලාචු ටික චෙක් කරනවා. ලයිට් දැම්මම පාසෙ මම කියන්නේ. මේ වෙලාව 16:34 නේද? අඩෝ මේ කාගේද මේ රිදි කෑවේ? බලන්න. අපිට මේකෙන් නම් මුකුත් හම්බ වෙන්නේ නැහැ වගේ. අඩෝ මොකක්ද එකක් බල්බ් එක හම්බුණා. නයිස් බල්බ් එක හම්බුණා. හරි එලම් එක වැද්දා. එලම් එක වැද්දේ. මම කලස් තියෙන එලම් එක වැද්දා. මං හැංගුණා. අඩෝ ලයිට් එක දැම්ම නේද? seriously ඉතින් boys වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා like පාරක් දාලා share කරන්න අනිවාර්යෙන් subscribe කරන්න boys. මොකද මම ඉස්සරහට දාන්න හිතන් ඉන්නේ. ඊළඟටම වීඩියෝ දානවා. ඉතින් boys ගැම්ම subscribe කරන්න. නිකන් තියෙන එකනේ බම්. මොකද බම් ඔච්චර ලෝභ වෙන්නේ? ඕක ඔබලා දාන්න. හරි බං. අඩෝ ඒ මියුසික් එක කාම් ඩවුන් වුණා. ඒ කියන්නේ මචං අපිට එළියට යන්න පුළුවන්. නෝ එළියට යන්න බෑ. තාත්තා ඉන්නවා ගේ ඇතුලේ. කාමරය ඇතුලේ ඉන්න තාත්තා. චීප් එකේ දොර අරගත්තා. ලයිට් එක දාගමු බොයිස්. නැත්තම් මේ කළුවර එළම මුකුත් පේන්නේ නැහැ. මේ මුකුත් නැහැ. මේ කවුද බම්? අම්මා නයිස්. දැක්කත් තිබන්නේ. අඩෝ මේ මුකුත් නැහැ බං. හොයාගන්න එච්චර. ලයිට් එක ඔන් කරමු. ලයිට් ඔෆ් කරමු. පොඩෙන් චෙක් කරලම ලයිට් ඔෆ් කරමු. බලපන් මේ මුකුත් නැහැ බං. ඇයිද වැඩකුත් නැහැ. ලොක් එක බලගමු. ලොක් එකේ මේ පාට මොකක්ද? රතු පාට මේ පාටක් තියෙන්නේ. හරි මේ අපි යමු boys අපි යමු. මෙතන පුත්තා කීක ගන්නවා. අතෝ හරාම මාගන කන දෙන. අඩෝ හරි බොයිස් ඉතින් අපිට බල්බ් එක හම්බුලා තියෙන දැනටමත්. ඒක නයිස්. ටෝච් එකක් තියෙනවා. හරි මේ බැටරි එක ගලව ගමු. ඉතින් බැටරි එක ගැම්මට බැටරි එක ගලවගත්ත. බැටරි දෙකක් සිට් වුණා අපිට එතන. ටෝච් එක දැන්නේ නැහැ. හරි එතනින් එච්චර අපිට හොයාගන්න පුළුවන්. හරි අපි කීයේ කරන්ගමු ෂේප් එකේ කියලා. මේක මචං තනිකර ස්ටෙල්ත් ගේම් එකක්. ඒ කියන්නේ මචං මේක තනිකර සද්ද නැතුව ගහන්න ඕනේ. මේක ගේම් එකේම තියෙන ස්ටෙල්ත් කියලා ගේම් එක. මම ඒ කිව්වේ ඔයාලා තේරුම ගන්න තියෙන ස්ටෙල්ත් කියන එක. ස්ටෙල්ත් කියන්නේ මචං තනිකර සද්ද නැතුව ගේම ගහන්න ඕනේ. ඉතින් මේ ඔයාලට තේරෙනවනේ මම කියන එක. සද්ද අයිත් මුකුත් ඇහෙන්නේ නැහැ සද්ද. අපි කියන්නේ උදාහරණයක් කිව්වොත් මචං අපි දොරක් කැරියොත් ඒක අනිවාර්යෙන් වහලම යන්න ඕන. ලයිට් එකක් දැම්මොත් ඒකත් අනිවාර්යෙන් ඕෆ් කරන්නම ඕන. එහෙම තමයි. ඒකයි ස්ටෙල්ත් කියන්නේ.
නැත්තම් මම මේක මාට්ටු වෙනවා මේ ගේම් එක. මේකත් ඇයි ආතල්ද? ගේම් ප්ලේ එකේ තව එකක් ඕන නම් කමෙන්ට් එකක් දාන්න යන්න මේ. ඕකේ අපි මේ ඩෝ එක ඕපන් කරගමු මේ නැත්තම් කරදරේ. ඩෝ එක ඕපන් කරලා ලයිට් එක දාමු නේද? ඕකේ ලයිට් එක දාගමු. දුර වහමු හරි. හරි බල්බ් එක දාන්න මචං මෙන්න මෙතෙන්ට බල්බ් එක දානවා. හරි දැන් අපි ඩෝ එක ඕපන් කරගමු මේ ලයිට් එක මෙතනින් දාමු. ඕකේ. හරි දැන් අපි දොර ඕපන් කරගත්තා. ඩෝ නයිස් බං බග් ස්ප්‍රේ එක හම්බුණා. මේකෙන් තමයි මචං අර අපි මේ සිවිලෙමත් තියෙනවා. ඒ සිවිලෙ වල තියෙනවා මේ මීටරේට මේ ස්ප්‍රේ කරනවා. හරි ඉතින් අපිට මෙතනින් ගන්න දෙයක් නෑ වගේ. මේ මෙතන දොරක් තියෙන එක අරින්න බෑනේ බං. මෙන්න මේක තියෙනවා. මේකටත් කී එකක් ඕන. හරි දැන් අපි යමු මේ කී එක හොයාගන්න. අපිට ඉස්සෙල්ලා තියෙන අර බල්ලේ දාව තියෙන මේ ගැජමැටික් එක හොයාගන්නත් තියෙනවා. අපි මෙතන චෙක් කරමු මොකක් කරේ ඉතින්. අපිට නයිස් බම් මේක මේ මෙතනින් මේක රේඩියෝ එක ඔන් කරලා කට්ටිය ගෙන්නගෙන ඇතුලට ගෙන්නගෙන මේක ලොක් කරන්න කියලා. හරි අපිට චාර්ජර් එකකුත් හම්බුණා ගෙම්මක් තමයි මේ. දැන් අපි කොහෙද යන්නේ? කුස්සියට යන්න. කුස්සියකින් අම්මව ගෙන්න ගමු මේ එළියට. ඒකට ඉතින් කරන්න තියෙන දේ මොකද? බෙල් එක ගාලා ඩිස්ට්‍රැක්ට් කරන්න. නයිස් අපිට ස්ප්‍රේ කරන්න බැරිද මූණට? මේකේ මූණට ස්ප්‍රේ කරන්න බැරිද අපිට? බැරිද? බැරිද බං? එක්කුත් ඉවරේ බං. අපි මස් කෑල්ල ගමු දුවලා ගිහින් මස් කෑල්ල ගමු. හරි මස් කෑල්ල ගත්තා. අඩු වන්න මේ ක්‍රිස්මස් ට්‍රී එකට වතුර දාන්න යන ඔළුව. කොහෙද යනවා? හරි අපිට දැන් බඩු ගොඩක් හම්බෙලා දින්නේ මචං මුලට පේන සුපිරිම බාහන ටිකක් හම්බෙලා දින්නේ අයිත්. එල්ල කිරි. චාර්ජර් එකකුත් තියෙනවා මස් කෑල්ලකුත් තියෙනවා ගැම්මට මස් කෑල්ල කන්න ඕන දැන්. බඩ ගිනි බං. කෝ අරගේ මේ වතුර වතුර දානවා. කාටවා බම්බන් බොරුට බං කෑ ගන්න. ඇයි කෑ ගන්න? බං නිකන් පිස්සෙක් බං. අපි මේ රූබික් කියුබ් එක ඕපන් කරගමු. අර මේ ලොකර් එක ඕපන් කරගන්න මේ. හරි ලේසි බං. අඩෝ. අපි කියුබ් එක ඕපන් කරගමු. කියුබ් එකේ ඇතුලේ මොකක් හරි ඇති බං. හරි ශනික කියුබ් එක ඕපන් කරගමු. ඕකේ. මේක භාගයක් තමයි මතක තියාගන්න ඉන්නේ. ඒකින්ද මේ අනිත් පාට ශනික බලාගෙන ඕකේ. ශනික ඕපන් කරනවා. නරු යනවා චූ දාන්න. හරි එකක්සේ අවුලන්නේ. අරු චූ දාන්න එනකන් ඉන්න ඕන බන්ද. ගියා නේද බලපන් උඩ. අඩෝ මොනවද දැන් උට නිදහස්. ඕකේ බොයිස් ලොකෝ එක අරගත්තා ගෙම්මක්. අරු ආවද? ආව හරි. Come on go. තව එකක් තියෙනවා බොයිස් මේකේ ස්ලීපින් ටැබ්ලට් කියලා එකක් තියෙනවා. ඒ ස්ලීපින් ටැබ්ලට් එක හරි අපි දැන් ගන්න ලයිට් එක දාගත්තා. ලයිට් එක හරි බොයිස් අපිට කී එක හම්බුණා නම් මේක අපිට ඕපන් කරන්න පුළුවන් බා. ඕකේ.
ඕකේ අඩු කාර් කී එකකුත් හම්බුණා බං නයිස් නේ. මේක ඉවර ගන්න පුළුවන් වෙයි බං අද නම්. නයිස්. අපිට දැන් මේ කාමරෙන් ඇති වැඩක් නැහැ බං මේ දැන් මේක අපි ඔක්කොම ලූට් කරලා දින්නේ. ඒකින්ද දැන් අපිට කරන්න තියෙන්නේ මචං. චන් තමයි. මේකේ මේ මචං එන්ඩින් එක තියෙන මේ 8ක් විතර එන්ඩින් chance 8ක් තියෙනවා අපි මේ එන්ඩින් අපිට එක එන්ඩින් එකක් තමයි මම දැන් කරන්න යන්නේ අර ඉනිමගෙන් පැනලා මේ වහල් උඩින් පනින්න. ඒක තමයි මම දැන් කරන්න යන්නේ. හරි දැන් අපිට කාර් කී එකකුත් හම්බුණා. ඒකත් නයිස්. මේ බැටරි දෙක කොහොමද මචං අපිට දාන්න ඕනේ මේ අර රේඩියෝ එකට බා. බුත් කරගන්න. ඕකේ අපිට මේ තායි බැටරි එකක් ඕන බා. එතකොට මේ රේඩියෝ එක ඔන්න. අඩෝ අම්ම චෙක් කරන්නේ නෝලු බං. අඩෝ ඉවරයි බං. අම්මා චෙක් කරන්නේ නෝලු. ඉවරයි. නෑ. Our son decided to run away. run away. අරුට කිසි ගානක් නෑ බං. ඌ මැච් එක බලන්න. අන්න එහෙම ඉන්නකෝ මම මේ කුස්තිරලා. මල සාපයක් නේ. අපිට දැන් තියෙන්නේ මචං මේ මස් කෑල්ල පුච්චගෙන මස් කෑල්ල බල්ල ගාව තියෙන බඩු උස්සන් එල්ලා බාත්රූම් එකේ මොකද්ද මගුල ඕපන් කරලා කාගේ එකත් ඕපන් කරගෙන තියෙනවා අල්ලගත්ත කියවංගෝ Come on. Run 3 laps around the house. අර බල්ල ගාව තියෙන එක බලා ගන්න පුළුවන් බ. ලීයක් තියෙන්නේ නයිස්. අපිට ලී 3ක් වගේ ඕන නේද? I hate running. කරන්න දෙයක් නෑ මචං. උඹ හේට් උනාට අපිට කරන්න දෙයක් නෑ ඉතින්. උඹ කරන වැඩි වලට තමයි බං අපිත් මේ ගුටි කන්නේ. උඹලා තේරෙන්නේ නෑ. I said මේකට ලී කොච්චර ඕන ලී 1යි 2යි 3ක් ඕන බං. හරියටම 3යි. මේකුත් නැද්ද? ඕපන්. මේක ඕපන් වෙන්නේ නෑ නේ බං. Come on, faster. එල උඹ කියන එකන් ඉදීලා. නයිස්. අපිට කාගේ එක අරින්න තියෙන්නේ මේක බං. ඉක්කි අරින්න තියෙන්නේ. ඉක්කේ ඇතුලේ මොකක් හරි සීට් වුණොත් හරි බං අපිට එන ටිකක් හරි. අපිට මිටිය සෙට් උන්නේ නැහැ තාම. Good job. Now go study quickly. මස් කැල්ල පුච්ච ගන්න. තන් සෙට් නෑ මචං. එල්ල ගෙව්වා දිව්වා. අයියම්මා ආවේ නැත්තේ. අම්මේ හිමින්ද යන්නේ. මස් කැල්ල දාමු බං. හරි මචං ටක් ගාලා ටිකක් චෙක් කරගන්න. I need to get back. වඩු. Was someone here? Both the microwave? අඩෝ ඒක හරියනේ බං මයික්‍රෝවේව් කරලා ආවේ බං. ඉවරයි බං. Oh, you scoundrel. Where did you go? මේ බරනම් මං ඉවරයි වගේ බං. කොහමද අම්ම ඇවිල්ලා මේක ඇරියොත් මාට්ටු යකෝ බඩු මාට්ටු. බානිනවා බං අරූ දමාගෙන. හරි බං මේ කාම් ඩවුන් වෙලා තින්නේ. අපිට දැන් පුලිස් එක අරගෙන යන්න. ඕකේ. අපිට පුළුවන් බං මෙන්න මේක ඇරලා මේක මෙහෙම ඇරලා මෙහෙම අපිට හැංගෙන්න පුළුවන් බං මේක ඇස්සේ. එතකොට අර දැන් සමහර වෙලාවට නරක අදිනවනේ. එතකොට මචං අපිට මේක මෙහෙම ඇරලා මෙහෙම ඉන්න හැකි බං මේක ඇස්සේ. පේන්නේ නැහැ බං. නයිස්. අපිට දැන් එළියට යන්නත් එපේ බං මේ ඒකින්ද අර දුම් කවුළු ඕපන් කරගන්න වෙනවා. එළියට යන්න ඕන බං. Lose it. අර කියන හැටි බලපන්කෝ. හරි. I need to create a smoke screen. මේක අපිට මේ ස්ක්‍රීන් එක ඕපන් කරගන්න. ස්ක්‍රීන් එකේ වින්ඩෝ එක. උඹලා ඒකට hina වෙන්න එපා. පොඩ්ඩක් වැරදුනා ඒක. ඕකේ. ශනිකවම. ගත්ත පුත. Oh, damn. So much smoke.
හරි මචං අපේ ට්‍රික් එක සාර්ථකව හරි How ගියා. could you not see that? කවුද මොකක්ද අරු කියන්නේ? හරි මචං අපි වින්ඩෝ එක දැන් ඕපන් කරගත්තා. අම්මලාව අපි වින්ඩෝ එක ඕපන් කරන්න ප්ලීස්. අම්මලාව කොහමද? ඕකේ දැන් අපිට එළියට පනින්න තියෙන්නේ බං ජනේලෙ. හරි බං මේ තියෙන ජනේල් එක. කාමරේ චෙක් කරගත්තා නේ කමන්නේ. මගේ හතුරෙක් දන්නේ මට බුරනවා බං. අනේ මම. අම්මා තාත්තා මදියට මූ. කනවතෝ ඒකෙන් තෝ හරාම මරාගෙන කනවද නැන්නේ මේකද මේ බුරන්නේ බං උඹ. බුරන්නේ බං කාප. ඇවිල්ලා කාපා. මට ලියදී. පෝස්ට් එක අරන් ඇවිල්ලා මේ අරගේ පුකේ සෝරි පුහේ ඉවරයි මචං අරකිද අරු දැක්ක අරු You're gotcha! Are you completely stupid? කරන්න දෙයක් නෑ බොයිස්